එකමත් එක ගමක මාළු වෙළෙන්දෙක් ජීවත් වුණා. මේ මාළු වෙළෙන්දා හැමදාම උදෙන්ම අවදි වී තම බිරිඳ සමග උදෑසන තේ පානය කර මාළු ඇල්ලීම සඳහා පිටත්ව යන්න පුරුදු වී සිටියා. මෙසේ මේ මාළු වෙළෙන්දා දවසක් උදෙන්ම තම බිලිපිත්තත් රැගෙන මාළු ඇල්ලීම සඳහා පිටත්ව ගියා. ඔහු කුඹුරු මැදින් වැටී තිබුණු ගුරුපාර දිගේ ගොස් විල කරා ළඟා වුණා. විල වෙත ගිය මාළු වෙළෙන්දා බිලිපිත්තේ ඇම විලට විසිකොට මාළුවෙකු ඇම කනකන් බලා සිටියා. එක පාරටම ඔහුට වැටහුණා මාළුවෙකු ඇම කෑ බව. ඉන්පසු මාළු වෙළෙන්දා හැකි විගස මාළුවා ගොඩට ඇදීමට පටන් ගත්තා. අධික වෙහෙසක් දරා මාළු වෙළෙන්දා මාළුවා ගොඩට ගත්තා. එවිට මාළු වෙළෙන්දා දැක්කා මේ මාළුවා රත්තරන් පාටින් දිලිසෙන බව. ටික වෙලාවක් මාළුවා දෙස පුදුමයෙන් බලා සිටි මාළු වෙළෙන්දා තවත් පුදුමයකටපත් වුණා. මේ මාළුවා එක පාරටම මිනිස් හඩින් කතා කරන්න පටන් ගැනීම නිසයි. අනේ මාළු වෙළෙන්දෝ මට අබේදානිය දෙන්නයි, මාගේ ජීවිතය බේරා දෙන්නයි මාළුවා බැගෑපත් වුණා. මේ අසා සිටි මාළු වෙළෙන්දාට මාළුවා ගැන දුක සිටි නැබිත මාළුවා විලටම මුදා හැරියා. ටික වේලාවකින් මතුපිටට පැමිණි රන්වන් මාළුවා තම රත්තරන් කොරපොතු කිහිපයක් ගලවා වෙළෙන්දාට ලබා දී තමාව නිදහස් කළාට ස්තුතිය පළ කළා. ඉන්පසු වෙළෙන්දා මේ අරුම පුදුම රත්තරන් කොරපොතුත් රැගෙන නැවට නිවස බලා පිටත් වුණා. නිවසට පැමිණි වෙළෙන්දා තම බිරිඳටත් මේ අරුම පුදුම රත්තරන් කොරපොතු පෙන්වමින් සතුටින් සිනාසුණා.